නම් මොකද්ද? මිනිදුස කී වසරද ඉන්නේ? 6 වසරේ. ඉන්ටර්වල් එක වෙලා යම්මුනේ කොහොමාරේ. පවුලේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි අයියයි මමයි. නංගිලා දෙන්නේ අයියේ මම. කීයද උඩ 4 දෙනයි? නෑ ඔක්කොම 6යි. හරි 4 දෙනෙක් ඉන්නවා. ඔව්. සහෝදරයෝ. ඔව්. යා වරුලා මේක නෑ. මේ තාත්තට කොච්චර ආදරේද? තාත්තට පණවා ගියා. පණවගේ ආදරේ. අම්මට? අම්මලත් අදරේ පණවා. ආදර පණවගේ අම්මට පණවගේ නේ. වෙන්නත් ඉතින් නේ විදිහට ආදරේ නෑ. හොඳම ආදරේ නේ. තාත්තා මොනවද කරන්නේ? නේවි එකේ පැන්ෂන් ගත්තා. රණවිරුවේ. ඔව්. නේද? ඒකනේ හොඳ අත්දැකීම් තියෙනවා. දැන් තාත්තා මොනවද කියන්නේ? ඔයා කවුරු වෙනද කැමති? මම වෙන්න කැමති මේ ඉංජිනේරු. ඉංජිනේරු කෙනා. ඉංජිනේරු කියලා පිටරට ගිහිලා පිටරට ගිහින් ගොඩනැගිලා දානවා. පිටරට ගිහිල්ලා ගොඩනැගිලි හදනවා. ඊට පස්සේ ඊට පස්සේ ලංකාවට. ඇවිල්ලා ලංකාවට ගොඩනැගිලි හදනවා. නෑ අපේ අම්මයිලා තේ බලන්න. බලා ගන්නවා. අද ලංකාවේවත් ඇවිල්ලා ගොඩනැගිලි හදන්න ඕනේ. වගේ දැනුම ලංකාවට දෙන්න ඕනේ. දැන් මේ මොනවද දැන් තාත්තට කියන්න තියෙන්නේ? අන්න තාත්තා බලාගෙන ඉන්නවා. මොනවද කියන්න තියෙන්නේ තාත්තට? ලබන ආත්මෙත් මගේ තාත්තම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු